Hi guys, කොහමද ඔයාලට? ඔන්න ඉතින් ආයි Hero Girl vlog එකක් අරගෙන ආවා. ඔයාලා බලන්න ඇති මෙයා එක vlog එකක් දාලා ආයි පැත්ත පළාතේ ඉන්නේ නෑ කියලා. මම හිතනවා දැන්වත් මට හරියටම vlogs ටික කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මේ දවස්වල නම් මගේ voice එක පොඩ්ඩක් ගණන් ගන්න එපා. මොකද මට වීසින් හොඳටම වැඩි වෙලා ඉන්නේ. මේ ඔක්තෝබර් 1 වෙනිදා. ඔක්තෝබර් 1 වෙනිදා තමයි මට ෆොටෝ ෂූට් එක තිබ්බේ. මම ෂූට් එකට කලින් සැලුන් එකේ මේකප් දාගෙන ගියේ. මොකද මම ඩිසයිනර්ස්ලා දෙන්නගෙන්ම ඇහුවා. අද ෂූට් දෙකක් නිසා ඒ ඩිසයිනර්ස්ලා දෙන්නගෙම මම ඇහුවා ඔයාලා මේකප්ස් දානවද කියලා. එතකොට එයාලා කිව්වේ මේකප්ස් දාන්නේ නැහැ කියලා. ඒක නිසා මම නෝමලි මගේ හැමදාම යන සැලුන් එක මාරගම සැලුන් බයි මාලින්ද සැලුන් ලෙජන්ස් බයි මලින්ද මට නම හරියට මතක හිටින්නේ නැහැ. මම ඔයාලට ඕනම් මේකේ දාන්න. මහරගම තියෙන්නේ. මං ඉතින් එතනින් තමයි හැමදාම මේකප් දාන්නේ. මම මේකප් එකයි හෙයා එකයි දෙකම කරගෙන ගියේ. මොකද කලින් පාරක ළමයි ඩිසයිනර්ස්ලාම මේකප් දාලා මගේ ෆේස් එකත් කෑවා. ඒ වගේම ඒ ඩිසයින් එකේ ඇඳුමත් හරියට සෙට් කරලා තිබ්බේ නැහැ. ෆොටෝ ෂූට් එක කරාට පස්සේ ඒ ෂූට් එක අවුල් ගියාට පස්සේ බ්ලේම් එක ආවේ මොඩල්ට. මොකද එයාලාගේ වැරදි නිසා බැනුම් ආනේ අපිනේ. ඒක නිසා මම කලින්ම ආනවා ඩිසයිනර්ස්ලාගෙන් ඔයාලා මේකප් කරනවද නැත්නම් මම ප්‍රොෆෙෂනල් මේකප් ආටිස්ට් කෙනෙක්ගේ මේකප් කරගෙන තමයි යන්නේ. එතකොට මට බ්ලේම් එකක් එන්නෙත් නෑ. මොකද මම මොඩලින් නිකම් පටන් ගත්ත කෙනෙක් නෙමේ. මම ට්‍රේන් වෙලා ට්‍රේනින් කෝස් එකක් කරලා වෙනමම මොඩලින් ෆීල්ඩ් එකට ආවේ. ඒ වුණත් මම දිගටම ඒ කියන්නේ ගොඩ මේ ෂූට්ස් ඒවා බාර ගන්න නෑ. මම ඉඳලා හිටලා එකක් දෙකක් තමයි කරන්නේ. මොකද මගේ මේන් ජොබ් එක ෆැෂන් ඩිසයින්. ඩිසයිනර් කෙනෙක් විදිහට තමයි මම වර්ක් කරන්නේ. සෝ ඉතින් මේ සැලුන් එක ඔයාලා මගේ ඉන්ස්ට ඉන්නවනම් ඉන්ස්ට ෆේස්බුක් ඉන්නවනම් දන්නවත් ඇති. මොකද මම මේ සැලුන් එකට යන්නේ අවුරුදු 7ක ඉඳන්. ඉතින් මන්ට ට්‍රස් කරන්න පුළුවන් එකම සැලුන් එක මේක. මොකද මම ඕනම ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් මලින්ද අයියාගෙන් මුලින්ම ආනවා අයියේ මේක හොඳයිද? මූණට ඇප්ලයි කරාට අවුලක් නැද්ද? එහෙම මොකක් හරි රෙකමන්ඩ් එකක් අරගෙන තමයි මෙයාලගෙන් මම ක්‍රීම් එකක් වුණත් ඇප්ලයි කරන්නේ. මට ටිකක් කතා කරන්න අමාරුයි. මොකද වීසින් වැඩි වෙලා තියෙන නිසා මට කතා කරනකොට මහන්සි. ඒත් ඉතින් කතා නොකර ඉන්න බෑනේ. මම කතා වීඩියෝ එකට වොයිස් එකේ දානවා. මොකද නැත්තම් මට තව vlogs දාන්න කාලෙ මදි ඔක්තෝබර් මාසේ. දැන් ඉතින් ඔන්න ඒ දෙන්නත් එක්ක වීලු කර කර ඒ දෙන්න මාව බයිට් කර මගේ කොණ්ඩේ සෙට් කරනවා. ඔය ඉන්න අයියා එයා සෙටින්ස් වලට තමයි ඉන්නේ. මලින්ද අයියා තමයි මේකප් කරන්නේ. අපේ අම්මත් ඉන්නවා. මම යන හැම ෂූට් එකේම අපේ අම්මා අනිවාර්යෙන්ම යනවා. අම්මා හරි අයියා හරි දෙන්නගෙන් කෙනෙක්ව අරගෙන තමයි මම ෂූට්ස් වලට යන්නේ. ඉතින් මම කියවනේ ඔයාලට අනිත් අයියයි එයා සෙටින්ස් කරන්නේ කියලා. ඒ වුණත් මලින්ද අයියත් එයා සෙටින්ස් කරනවා. සෝ තව දෙයක් තමයි මේ ෂූට් එකට එන්න කියපු ඩිසයිනර්ස්ලා දෙන්න, ඒ නංගිලා දෙන්න හරිම හොඳ නංගිලා දෙන්නේ. දැනට මට මම කරලා තියෙන ෂූට්ස් වල ඩිසයිනර්ස්ලා අතරේ නියතමානී සහ හරිම හොඳ ඩිසයිනර්ස්ලා දෙන්නෙක් කිව්වොත් හරි. මොකද මට අම්බ වෙලා තියෙනවා එපාම කරපු ඩිසයිනර්ස්ලා ආයේ මැසේජ් එකකටවත් රිප්ලයි කරන්න ඉතින් නැති ඩිසයිනර්ස්ලා. ඒ අතර මේ දෙන්න හරිම හොඳයි. ඒ වගේම Facebook එකේ TikTok එකේ මැසේජස් දාලා තිබ්බා ෆොටෝ ෂූට් කරමුද, කන්ටෙන්ට් ක්‍රියේට් කරමුද, ෆුඩ් කන්ටෙන්ට් එක ඒවා. ඉතින් මම කියන්නේ මම ඒවා දැම්ම බාරගන්නේ නැහැ. මොකද මම මුලින්ම මගේ channel එක කරලා ඉන්නවා. ඊට පස්සේ අපි බලමු. සමහර ෆොටෝ ෂූට් ගැන කිව්වොත් නම් මම එළියේ ඒවා බාර ගන්නවා ගොඩක් අඩුයි. මොකද දන්නානේ ඉතින් ලංකාවනේ මොකක් හරි ෂූට් එකක් කරමුද කියලා ඇහුවම කන්සෙප්ට් එක ඇහුවම එවන්නේ එපාම කරපු ආසම නැති විදිහේ ෂූට්ස්. ඒ දේවල් මම කරන්නේ නැහැ. මම වචනෙන් කියන්න ඕනේ නැහනේ. ඔයාලා දන්නවනේ ඒවා මොනවද කියලා. දැන් ඔන්න ඉතින් යන්නේ
ෆොටෝ ෂූට් එකේ behind the scenes. මම ඉතින් කියවනවා වැඩිනේ ඔයාලට ඒක හරියට බලන්න බැරි නිසා දැන් ඉතින් ඔයාලා ඒක බලන්න. ඊළඟ පෝස් එක දැක්කනේ පුළුවන් වැඩක් කරන්න මීට කලින් මම ෂූට් එක ඉවරයි. ඔයාලට මේ ෆොටෝ ෂූට් එකේ ෂූට් එක බලන්න ඕන නම් මගේ ඉන්ස්ටා Facebook එකේ දෙකෙන් බලන්න පුළුවන්. දැන් ඉතින් අපි ෆොටෝ ෂූට් එක ඉවර කරලා ගෙදර යන්න තමයි යන්නේ මායි අම්මයි. දැන් ඉතින් ඔන්න අපි ගෙදර යනවා. ඔයාලට ගොඩක් thank you මගේ වීඩියෝ එක බැලුවා නම්. එක view එක උනත් මට වටිනවා. Thank you so much. එහෙනම් next වීඩියෝ එකෙන් අම්බ වෙමු. Bye.